මම හොඳටම කෙට්ටුවලා හිටියේ මගේ BMI නෑ ඉතින් දැක්ක ගමන් තාම පයින් සමහර ඔම්මලා එක්ක යනවා ඔස්සරිය ඇඳලා ලස්සන ළමයි යනවා බාරිකේ බටන් එකක් තිබ්බද කොහෙද ඒ බටන් එක ඔබාගෙන ඉන්න කිව්වා ඊට අර ගොඩක් කට්ටිය මැද්ද ඉන්නකොට ඒක යට බයයි ඒ කියන්නේ යා විවුලනවා එහෙම එකපාර දෙන්නම ඉන්ටර්විව් කරනවා කියන්නේ මම ඉස්සෙල්ලා මේ පැත්තේ කෙනා ගාවට ගියොත් මට පිටිපස්සේ ඉන්න ළමයා යනවා නෑ ගාවට එම ඒ කියනකොටත් මේ මම හැමදෙස්සම ඉන්ටර්විව් එකේ අත දිහා බලනවා මේ අර කොලේ ලියනවද මගේ නම කියලා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මගේ channel එක බලන subscribe කරපු හැමෝටම ගොඩාක් thank you. සහ මම ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාලට ඉන්නවා කියලා සහ මං ගැන දන්නේ නැති කෙනෙක්ට මම undergraduate කෙනෙක් NSPM Green University එකේ එහෙම නැතුව මම cabin crew කෙනෙක් නෙවෙයි ගොඩක් වෙලාවට මගේ channel එකට reach වෙන්නේ අර මම දාලා තිබ්බ Emirates එකේ interview ගිහපු experience එක share කරපු video එක නිසා සමහරව හිතන් ඉන්නවා මම cabin crew කෙනෙක් කියලා මම cabin crew කියන job එකට ආස නිසා මම ඒ ගැන විස්තර හොයලා එහෙම දැනගත්ත කෙනෙක් එහෙම ආරෙන්න මම cabin crew කෙනෙක් නෙවෙයි. හරි. ඉතින් අද මම වීඩියෝ එක ඔයාලට ෂෙයා කරගන්න යන්නේ මම ඉන්ටර්විව් කින් තියෙන්නේ Emirates එකේ විතරද? උත්තරේ නෑ. මම ශ්‍රී ලංකන් එයාර්වේස් එකේ ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ඉන්ටර්විව් කින් තියෙනවා සහ කතාර එයාර්වේස් එකේ ඉන්ටර්විව් කින් තියෙනවා. ඉතින් අපි බලමු මගේ ඒ එක්ස්පීරියන්ස් කොහොමද තිබ්බේ කියලා. සිලෙක්ට් වුණාද අහන කෙනෙක්ට මම ඒකට අවසානට ඔයාලට උත්තරේ කියන්න. මුලින්ම ශ්‍රී ලංකන් එයාර්වේස් එකේ ඉන්ටර්විව් එකට ගියප් එක ගැන කතා කරමු. එතකොට ඉන්ටර්විව් එක තිබ්බේ 2023 මම නිවුස් පේපර් එකද කොහෙද ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගිහින් තිබ්බේ මෙහෙම තියෙනවා ඕපන් ඩේ එකක්. ඒක පොඩි කාලයක් තිබ්බේ. ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා සතියක්වත් තිබ්බේ නැද්ද මොකද පොඩි කාල සීමාවක් තමයි තිබ්බේ ප්‍රිපරේෂන්ස් වලට. මේ ඉතින් කොහොම හරි මම එතකොට එක්සෑම් LL එක්සෑම් එක ලියලා ගමන් හරි ලියලා ඊගාව එක්සෑම් එකට රෙඩි වෙන ගමන් හරි කොහොම හරි මට මතක නැහැ හරියටම. ඉතින් මම හොඳටම කෙට්ටුවලා හිටියේ මගේ BMI නෑ ඉතින් දැක්ක ගමන් තේරෙන්නේ නැහැ කියලා. කොහොම හරි හැබැයි මට උවමනා තිබ්බා කොහොම හරි අර ගිහින් බලන්න මොකද්ද මෙතන වෙන්නේ. අර එහෙම يعني නිකන් just to have a look මට නිකන් ආසාවට මට තිබ්බ එතන ඊට මොකද්ද මේ ඉන්ටර්විව් එක කියන්නේ මොකද්ද කියන එක බලා ගන්න. මගේ ලයිෆ් එකේ ෆස්ට් cabin crew ඉන්ටර්විව් එක තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින් එකට ගියපු එක. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම අක්කලා ගෙදර ගිහිල්ලා අක්කගේ මේ අයියගේ යාළුවෙක්ගේ වීල් එකක් කරගෙන ඒ වීල් එකේ තමයි ගියේ. ඊ මැසේජ් එක දාන්න තිබ්බේ. ගියා. යනකොට ඉතින් දැන් මේක උදේ මේකප් දාන්න මෙයා කරනකොට දැන් දාන්න බෑ. මට මේකප් දාන්න මන් දන්නේ නැහැ. මේකප් දාලා නැහැ නේ කලින්. ඊට පස්සේ කොහොම හරි පොඩ්ඩක් තිබ්බ ෆවුන්ඩේෂන් එක ඔය මේවා තිබ්බ පොඩි පොඩ්ඩක් ගාලා නෝමල් මේකප් එකක් දාගත්තා. සහ අපේ අම්මා මට ඔසඩි ඇඳ ගන්න බැරි වෙයි කියලා එයා අර ඔසඩි කඩලා මහන්නේ. අර එහෙම මහලා හදලා දීලා තිබ්බා. ඌකත් ඇඳලා මේකප් එකක් දාගෙන අම්මත් ගියා. අම්මත් හිටියා. හැබැයි අම්මා අරම මට මහලා දුන්නා එයාට එන්න බැරි වෙයි කියලා. හැබැයි අම්මත් ආවා කියන අම්මට එන්න පුළුවන්කම තිබ්බා. ඊට පස්සේ බී මැසේජ් කරේ යනකොට වීඩි කියනවා හුලම් වැඩි කොණ්ඩෙත් අවුල්ලලා මේ මේකප්ස් එක මොකක්ම දාලා තිබ්බේ. ඊළඟ කොහරි යනකොට පාරදී මම කවුරුත් මොනවාක්වත් දැක්කේ නැහැ. හැබැයි ලං වෙන්න ට්‍රී වීල් වල කඩේ එනවා ලස්සනට අඳගෙන එනවා. එතකොට කාස් වල යනවා පේනවා cabin crew ඉන්ටර්විව් එකට. එතකොට තව පයින් සමහර ඔම්මලා එක්ක යනවා ඔස්සරිය ඇඳලා ලස්සන ළමයි යනවා. ඉතින් ඔතේ අර හાર્ට් බීට් එක වැඩි වෙනවා. අම්බෝ මේ වගේ ලස්සන අයත් ඉන්නවා අපිට කොහෙන්ද chance එහෙම තමයි හිතුවේ. හිතුවේ කියන්නේ ඉතින් එහෙම හිතුණා මට. ඉතින් මේ එහෙම විතර කොහමද ගියා බීමස් ජනෝට මාරම ක්‍රවුඩ් එකක් තිබ්බේ. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ.
පුදුම ක්‍රවුඩ් එකක්. එච්චර ගොඩක් කට්ටිය ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඇවිල්ලා කියලා මට හිතාගන්න බැරි වුණා. කොහොම හරි මම කවුරුත් අඳුරන්නෙත් නැහැ. ඊට පස්සේ කොහොම හරි ඕම ඉඳලා අපේ ටයිම් එක ආවා. ටයිම් එක ආවට පස්සේ පැයක් මට මතක නෑ මට ටයිම් එක. කොහොම හරි උදේ ගියපු අයත් තාම ඇතුළට ගියපු අය එළියට ඇවිල්ලා තිබ්බේ නැහැ කියලා තමයි අපිට කිව්වේ. ඊට පස්සේ කොහොම හරි අපි ඇතුළට ගියා. ඇතුළට යනකොට ඉස්ලාම අර පිටිපස්සටම ගිහිල්ලා පිටිපස්සෙන් ඉස්සරහට අර නැගිටිනවා ඉඳ ගන්න හිටින ඉඳ ගන්න එහෙම ඉස්සරහට එන්න තිබ්බා ලොකු හෝල් එකේ. ඊට පස්සේ එහෙම ඇවිල්ලා ඉස්සරහට වෙනකොටම එතන අපේ මේ ඩොකියුමන්ට්ස් ටික චෙක් කරා. ලයික් මට මතකද සර්ටිෆිකට්ස් ඒවා මේවා ටික බර්ත් සර්ටිෆිකට් එක එතකොට O levels A levels ඒවා මේවා ටික බැලුවා. මං ගාව එතකොට ඔරිජිනල් සර්ටිෆිකට්ස් තිබ්බේ නැහැ. මම අහුවට පස්සේ එයා කිව්වේ අර සර්ටිෆිකට්ස් ගෙනත් දෙන්න. ගැන සිලෙක්ට් වුණොත් ගෙනත් දෙන්න එහෙම කියලා තමයි මට කිව්වේ. එතන හිටපු රික්‍රූටර්ස්. ඊට පස්සේ එතනින් එහා පැත්තෙන් හපව අනිත් පැත්තේ පොලිමට ගිහින් අනිත් පැත්තේ පිටිපස්සෙන් ඉස්සරහට ඒ විදිහටම ආවා. ආවෙලා මගක් කෙනකොට ඒ එන්නේ ගලන් කිව්වේ BMI චෙක් අප් එකට කියලා. හැබැයි මන් දන්නේ මට අපි එනකොට පොලිමේ ඒක හරි අමුතු විදිහට ඒගොල්ලන් අපිව ගත්තේ නේ. ඔයා එන්න කියන අර පොයින්ට් අවුට් කරලා කට්ටියව යවුවා BMI චෙක් අප් එකට. මේබි කියන්නේ ක්‍රවුඩ් එක වැඩි නිසා කොහොමද දැකගම මෙයාගේ BMI අවුල් වගේ එතනකොට එයාලා ඉක්මනට චෙක් අප් එකට යවලා එළියට යවන්න පුළුවන් හින්දා දන්නේ නැහැ. ඒකට අර ක්‍රවුඩ් එක මේන්ටේන් වෙනවනේ ඒ නිසාද දන්නේ නැහැ. හිතෙච්ච දේ. කොහොම හරි එහෙම කතා කරා. දැන් මටත් කෝ මෙයා යන්න චෙක් අප් කරගන්න මේ BMI එහෙම කියලා. ගියා. අම්මට සිරේ මේ එතන මාර් පුදුම ක්‍රවුඩ් එකනේ අනේ මම හැරෙන්න ඉඩක් නැහැ. ඒ පොඩි කාමරේ දැන් අපේ BMI චෙක් අප් එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම අපිට තිබ්බ උස බලන්න. උස බලනකොට බාර් එකක් තිබ්බා. ඒ කියන්නේ බාර් එක අපිට තිබ්බේ බාර් එකේ බටන් එකක් තිබ්බද කොහෙද? ඒ බටන් එක ඔබාගෙන ඉන්න කිව්වා. කියන්නේ ඉදිරියට හිටගෙන හරි මරි ඒ බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ අපි මේ කීයක එලා අංක ටිකක් කියන අංක කීය ඒ ගණන් කර අරක ඔබාගෙන ඉන්න ඕනේ. මට තිබ්බේ 1010 නම් ආපස්සට ගණන් කරන්න තිබ්බේ 1010 1009 කොහොම 1010ද මට මතක නැහැ කොහමද 1000 ගානකින් නම් ආපස්සට ගණන් කරන්න මට තිබ්බේ ඒක අවුලක් නෑ ඒක කරගත්තා ඊට පස්සේ කොහොම හරි මේ BMI එකට මේ BMI එකේ ඊගාව ස්ටෙප් එකනේ බර බලන එක බර බලන තැනට ගියා බර බලන තැනට යනකොට මේ මං ගිහින් හිට ගන්නකොටම අර මේ මිස් දැන් හිටපු බර බලන මිස් කිව්වා අයියෝ මෙයා අඩු බරනේ දැක්ක ගමන් කිව්වා කොහොම හරි ඊට පස්සේ ලයික් බර බලද්දිත් මගේ බර අඩුයි එයාලා කිව්වා මගේ බර 40 තිබ්බ කියලා හැබැයි මං ගෙදරින් බලලා යනකොට මගේ 44ක් වගේ තිබ්බා ඒත් ඉතින් අඩුයි දාන්න ඉතින් මං දැන ගියේ මේ කුමාරි එදා 40 තිබ්බේ මං ඊට පස්සේ කුමාරි එතනින් අවුල්නේ BMI අවුල් ඊට පස්සේ ඒක බලලා වෙලා බග් ටික අරගෙන එළියට යනකොට එයා අපිට චිට් එකක් දුන්නා ලියලා thank you ආවට මේ එහෙම කියලා කුමාරි එතන හිටපු මිස් ඒ චිට් එක දුන්න මිස් මයින් හවුවා මේ අයි පුතේ මොකක් වෙලාද අයින් වුනේ කියලා මොකක් BMI අවුල් මිස් කියලා අයියෝ අපරාධනේ එහෙම කියලා ඉතින් කිව්වා මට අපිට යන්න වුණා කොහොම හරි BMI චෙක් අප් කරනකොට එතන අතරේ ඔය තව හොඳම සිද්ධියක් තිබ්බා ඒ ළමයා සුදුයි ලස්සන හරි ලස්සන ළමයි එහෙම තාඩි දාලා එහෙම නෝලනවා කියන්නේ මම බයි වගේ ඊට පස්සේ කොහමරි එම්සීලා ඇහුවා ඇයි මොකද ප්‍රශ්නේ එහෙම කියලා මේ ඉතින් යාට ක්‍රවුඩ් ෆෝබියා තියෙනවා ක්‍රවුඩ් ෆෝබියා නේ මට මතක නෑ නම යාට අර ගොඩක් කට්ටිය මැද්ද ඉන්නකොට ඒක යාට බයයි කියන්නේ යා විවුලනවා එහෙම ඊට පස්සේ මිස් කිව්වා දැන් ඔයා මම ෆෝබියා එකක් තියෙනවා කියලා දැන අයියෝ මේ වගේ ජොබ් එකට ඇප්ලයි කරේ ඔයාට වැඩ කරන්න අමාරුයි කියලා දැන ඇප්ලයි කරේ කියලා ඉතින් එයාලා මට මුකුත් කිව්වේ නෑ ඊට පස්සේ මම වගේ ඉතින් මට එතනින් තේරිච්ච දේ දැන් එයාත් දන්නවා එයාට අමාරුයි එතන ජොබ් එක කරන්න හැම කෙනෙක් හැබැයි එයාත් අර ආසාවෙන් ඉඳන් ඉන්ටර්විව් එකට ගිහින් තියෙන්නේ මමත් ගිය ආසාවටනේ
මම දැන් හිටියේ මම කොහොමද ඔගේ සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා. ඉතින් බර නෑ. එතනින්ම අයින් වෙනවනේ. ඒ හින්දා ඉතින් මම ඩිප්‍රස් අපේ දෙයට ඇවිල්ලා පුරුදු පුරුදු පරිදි ඉතින් ගෙදරට ආවා. ඉතින් මට දැනගන්න හම්බෙච්ච විදිහට දවස් දෙකක්ද තුනක්ද මන්දා ඉන්ටර්විව් ප්‍රොසෙස් එක ගිහින් තිබ්බා. ඒ තරම් ක්‍රවුඩ් එකක් හිටියා ඇප්ලයි කරලා. ඉතින් එහෙම තමයි. ඊට පස්සේ දැන් අපි කතා කරමු මගේ කතාරියාවේ ඉන්ටර්විව් එක්ස්පීරියන්ස් එක ගැන. මේක නම් හරිම ලැජ්ජයි මට කියන්නවත්. ඒද මේකත් නේ 23මයි. ඉතින් ඔය එමිරේට්ස් ඉන්ටර්විව් යන්න කලින් මේ එක්ස්පීරියන්ස් දෙකම තිබ්බේ. ඉතින් අපි මට මතක විදිහට ඉන්ටර්විව් එක තිබ්බේ රාමදා හොටෙල් එකේ. අපි ගිහිල්ලා ඉන්ටර්විව් එකට ගිහිල්ලා මේ වේටින් රූම්ස් වල ඉඳලා හැමෝම වෙලා අවසානට එනවනේ. ඒතකොට අපිට අවසාන වෙටින් රූම් එකේ ඉන්නකොට කිව්වා ෆයිල්ස් ඔක්කොම අයින් කරලා CVs ටික අතට අරගෙන CV එක අරගෙන එන්න කියලා. CV එක අරගෙන ගිහිල්ලා කොහමද අපිට ඉන්ටර්විව්ස් දෙන්නෙක් හිටියා. දෙපැත්තේ ඒ කෙනෙක් එකපාර දෙන්නම ඉන්ටර්විව් කරනගෙන මම ඉස්සෙල්ලා මේ පැත්තේ කෙනා ගාවට ගියොත් මට පිටිපස්සේ ඉන්න ළමයා යනවනේ අර ගාවට. එහෙම කියලා මං ගිහපුවම මං ඊගාව එක්කෙනා අතන්ට යනවා. එහෙමම අර දෙන්නම පැරලලි ඉන්ටර්විව් කරගෙන ගියා. කොහොම හරි ඊට පස්සේ එතන ගිහිල්ලා මට ඉස්සෙල්ලාම කියන්න තිබ්බා මගේ නම ඒ විස්තර ටික අහලා. මම ඉස්සෙල්ලාම අහුවා tell me about yourself කියලා. හරි මම ප්‍රැක්ටිස් වෙලාවත් ගියේ නෑ මට. ඇත්තටම මට ගිහින් බලන්න උවමනාවක් තිබ්බේ. මං ගියා normally කිව්වා ඊට පස්සේ කොහොම හරි අහුවා I cabin crew select කරගත්තා කියලා. ඊපස්සේ මං කිව්වා මං ආස නිසා මට කියන්නේ අවල් කරන යාට මට ආසෙන් තමයි මම cabin crew job එක select කරේ කියලා. කොහොම හරි ඒ කියන්නේ මම ඒ කියනකොටත් මේ මම හැමදෙස්සම ඉන්ටර්විව් එකේ අත දිහා බලනවා මේ අර කොලේ ලියනවද මගේ නම කියලා. එයා ඒ කොල්ලෙට අත තියෙනවා මං දිහා බලාගෙන ආයෙ අත ගන්නවා. එයා අත දිනනවා ආයෙ අත ගන්නවා. like මම වෙවුලනවා. මම patience නැහැ කියන මට මේ ලියන්න ඉක්මනට මේක ලියන්න කියන එක මම ඔළුවේ තිබ්බේ. මම අරහෙ බලනවා මෙහෙ බලනවා ඉන්ටර්විව් එක බලනවා. ඒ හින්දා මේ කොහොම හරි අර මගේ බය වැඩි වුණා එතනදී. ඊට පස්සේ කොහොම හරි ආපහු ඒක මගේ අතට දීලා කිව්වා thank you ආවට. නෑ thank you ආවට ඔයා select නම් ඔයාට mail එකක් එයි කියලා. ඒ කියන්නේ select නැහැ. ඔයා select නම් ඔයාට ඒ වෙලාවේ chip එකක් දෙනවා යාලා නම ලියලා select ඊගා level එක කියන්නේ ඊගා assessment එකට එන්න කියලා. මේ email එකක් එනවා කියලා එයි කියලා කියනවා නම් ඉතින් ඔයාට නැහැ බලාපොරොත්තු දරගන්න එනවා. ඉතින් විදිහට තමයි මගේ ඉන්ටර්විව්ස් දෙක එක්ස්පීරියන්ස් තිබ්බේ මේට්ස් වලට යන්න කලින්. මොකද මගේ ඉංග්‍රීසි මම ඒ දවස්වල ඩිවෙලොප් කරගන්න ගමන් හිටියේ. මම එක්සෑම්ස් නිසා ස්ට්‍රෙස් වෙලා හිටපු නිසා මගේ බර අඩු වෙලා තිබ්බේ. ඒකට BMI නෑ. මොනවත් නැතුව හැමදේම නැතුව මම අර ආසාව නිසා තමයි මම මේ ඉන්ටර්විව්ස් වලට ගියේ. ඉතින් ඔය විදිහට තමයි මගේ ඉන්ටර්විව්ස් වල එක්ස්පීරියන්ස් තිබ්බේ. කතාර් සහ එමිරේට්ස් වල කතාර් සහ ශ්‍රී ලංකන් එයර්ලයින්ස් වල. ඉතින් වීඩියෝ අවසාන මම ඔයාලට කියන්න කියලා හිටියේ මම කරපු වැරදි සහ මට يعني පස්සේ දවසක මම කල්පනා කරලා බලනකොට මට තේරුණ දේවල් මම ඒ තැන්වලදී කරපු වැරදි කියලා. ශ්‍රී ලංකන් එයර්ලයින් එකේ නම් වැරදි තේරෙන්නවත් මට කාලයක් තිබ්බේ නෑ. ඒකද මම BMI වුණා. ඒක මේ මම ඔයාලට කියන්නේ මගේ ඇඩ්වයිස් ආවද යන්නේ ඔයාලා ක්වොලිෆිකේෂන්ස් හදාගෙන යන්න. නැත්නම් අර මම වගේ නිකන් අර රිජෙක්ට් වුණත් කමක් නැහැ පොඩි නිකන් ගිහින් බලන්න මොකද වෙන්නේ කියලා හැම හිතාගෙන යනවා නම් ගිහින් බලන්න. මොකද එක්ස්පීරියන්ස් එක වටිනවනේ. ඒ නිසා හැබැයි කතාර් එයාර්වේස් වලට ගියාට පස්සේ ඒ ඉන්ටර්විව් එකෙන් මට තේරිච්ච දේ තමයි අපි අර හැම වෙලේම හරිම ඉවසීමෙන් ඉන්න ඕනේ. like එයාලා අපිව තෝරගන්නවද නැද්ද කියන එක එයාලගේ ඩිසිෂන් එකක්. ඒකට අපිට බෑ නිකන් මම තෝරගන්න කියන අර අපිට බල කරන්න බෑ. සහ යන්නේ like අපි ඇස් දෙක පවා එයාලා චෙක් කරනවා. අපි ඇස් දෙකෙන් පවා like අර greedy වෙලා හරි ගන්නවා වගේ නිකන් බලාගෙන ඉඳලා අර එයාලට ඒක තේරෙනවා. මම හිතන්නේ මට ඒක ලොකු බෑඩ් ඉෆෙක්ට් එකක් වෙන්න ඇති. අනිත් එක හිතන්නකෝ දැන් කතා කරන පාඩම් කරන් යන්න එපා. පාඩම් කරන් යන්න නැතුව ඔයාලා අර ඒ වෙලාවට හිතන දේ කියන්නේ ඒ වෙලාවට හිතන දේ ගලපලා කියන්න.
එතකොට ගොඩක් අර ඔයාට ඉංග්‍රීසි වල ෆ්ලුවන්සි එක නෑ කියලා ඒගොල්ලන්ට තේරෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඒ හින්දා ඒ ටික බලලා කරන්න. මම ඒ කරපු මිස්ටේක්ස් මට පස්සේ තේරුණා මම මෙහෙම කරේ ඒක වැරදිනේ කියලා. ගෲමින් බලන්න. ගෲමින් බලාගෙන යන්න. ගෲමින් කියන්නේ ඔයගොල්ලන් හරි පිළිවෙලට ස්ටෝරිස් දාලා බෙසස් ඒවා ටික ඇඳලා ඒවා ටික පිළිවෙලට හදාගෙන යන්න. හැමදේම අඩපාඩු හදාගෙන ඉන්ටර්විව් එක ගිහිල්ලා ඔයගොල්ලන් ආස විදිහට ඔයගොල්ලන්ට කැබින් ක්‍රූ හිනේ හදා කරගන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් ඔව් අදට මම වීඩියෝ එක නවත්තනවා. තව වීඩියෝ එකකින් හම්බෙමු. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ඒක ෂෙයා කරගන්නම්. ඇයි මම මේ සැරේ අලුත් ඉන්ටේක් අලුත් වේකන්සි එකේදී අහපව කැබින් ක්‍රූ ඇප්ලයි කරේ නැත්තේ කියලා. මම ඒක ඔයාලට ඒක ෂෙයා කරගන්නම් ඊළඟ වීඩියෝ එකේදී. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් යන්න. බයි.